good morning. කොහොමද ඉතින් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ මම. ඉතින් මුලින්ම මම මගේ channel එකට අලුත් කෙනෙක් නම් ආතරෙන් ආරාධනා කරනවා මාව subscribe කරලා bell icon එකත් click කරලම තියාගන්න කියලා වීඩියෝ එක දාපු ගමන් ඔයාලට මාව බලන්න පුළුවන්. ඉතින් අද මේ මට ලේ එකක් check කරන්න තියෙනවා. ඒ කියන්නේ pregnancy period එකේ මම හිතන්නේ සමහර අය නම් දන්නවා pregnant අය කොහොමද දන්නවනේ අපිට කියන OGTT කියලා ටෙස්ට් එකක් කරන්න. ඉතින් ඒකෙන් බලන්නේ sugar. මගේ මුලින්ම බලපු OGTT එකේදී fasting හිටපු එකෙන් පැය 10ක් නිරාහාර විඳලා බලන්න තියෙනවා. ඊට පස්සේ ග්ලූකෝස් බීලා ග්ලූකෝස් එකක් හදලා දෙනවා අපිට ලැබ් එකෙන්. ඒක බීලා ආය බලන්න තියෙනවා. ඉතින් මම ෆාස්ටිං හිටපු එකේ මගේ sugar ටිකක් වැඩි. ඒ නිසා මට අයි ડોක්ටර් කිව්වා blood test එකක් කරන්න කියලා sugar බලන්න. ඉතින් ඒකට තමයි අද ආවේ. ඒක බලන්නේ පැය 10ක් කන්න නැතුව ඉඳලා එකක් බලනවා. ඊට පස්සේ කෑම කාලා උදේ පැයකින් බලනවා. දවල්ට කෑම කාලා පැයකින්, අය රැට කෑම කාලා පැයකින් බලනවා. ඉතින් ඔය මුලින්ම ගියේ උදේ පැය 10 ෆාස්ටිං හිටපු එකේ බ්ලඩ් එක බලන්න. ඉතින් ඒක බලලා තව වෙලාවක් තියෙනනේ පැයක් කෑම කාලා යන්න. ඉතින් ඒක නිසා අපි ග්‍රොසරි shopping ආවා. බැංක් එකෙන් සල්ලිත් අරගෙන අපි දෙන්න ඉක්මනට ගෙදරට ඕන කරන බඩු ටික අරන් යන්න කියලා ආවා. ලොකු දේවල් නම් ගත්තේ නැහැ. මොකද කන බොන දේවල් ගන්න අපිට හම්බ වෙනවානේ 4500ක බඩු මල්ලක් මම හිතන්නේ ඒක හැමෝටම හම්බ වෙනවා. ඉතින් ඒකෙන් ඒ දේවල් ගත්තා. අතේ තියෙන සල්ලි වලට මේ වගේ පොඩි බඩු ටිකක් ගත්තා. ඉතින් අපි ඒ ටිකත් අරගෙන ඉක්මනටම ගියා. කෑම කාලා ආයෙ පැයකින් තව ලේ එකක් ගන්න තියෙනවා. ඉතින් එක දවසෙන් 4 පාරක් විතර ලේ ගන්නවා. මේ මොකද 4 පාරක් චෙක් කරන්න තියෙන නිසා අත් දෙක රිදෙනවා ළමයි ඉතින් කරන්න දෙයක් නැහැ චෙක් කරන්න වෙනවනේ. ඉතින් ඒකත් දීලා අපි ඉක්මනටම ආවා ගෙදර. ගෙදර ඇවිල්ලා ඉතින් මම මේ ගෙනාපු ග්‍රොසරීස් ටික වෙන් කරන්න තමයි හදන්නේ. ඉතින් ඕන වගේ චූටි vlog එකක් තමයි මම අරන්. මොකද මම හරි කැමතියි මේ වගේ දේවල් මතකයක් විදිහට තියාගන්න. ඒක නිසා තමයි මම ගොඩාක් දුරට තියෙන vlogs කරන්නේ. මට ටයිම් තියෙන විදිහට මම vlog එකක් කරන්නේ. මට කවදා හරි දවසක මේ දේවල් බලලා සතුට වෙන්න පුළුවන්. මගේ ජීවිතේ මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණා කියලා. එහෙනම් මම අතට ගිහින් එන්නම්. බයි බයි.